වයස්ගත වීමත් සමගම අපි දකින තවත් ලොකු ප්‍රශ්නයක් තමයි කෑම අරුචිය සහ බර අඩුවීම කියන දේ. ඇයි වයස්ගත වීමත් සමගම කෑම රුචිය අඩු වෙන්නේ? එතකොට මේ සඳහා බලපාන කාරණා ගණනාවක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම වයස්ගත වීමත් සමගම අපගේ රටේ තියෙන සංවේදී ඉන්ද්‍රියන්ගේ ඇතිවන වෙනස්කම් නිසා සමහර විට රස වෙනදා වගේ දැනීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම කටේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කටේ කෙල ප්‍රමාණය අඩුවීම. ඉතින් මේට බලපාන කාරණා ගණනාවක්ම තියෙනවා. මේකට ප්‍රධානම හේතුවක් තමයි ගන්න ඖෂධ. සමහරවිට ඖෂධ වල බලපෑම නිසා කටේ කෙල ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා වයස්ගත වීම සමගම අපේ දත් වල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මේ දත් අඩු වීම නිසා මේ කෑමක් හපල කන්න සහ මේ විනෝදජනක විදියට ආහාරයක් ලබා ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. මෙම නිසා මේ අපේ දන්ත සෞඛ්‍ය නීති පවත්වා ගැනීමත් මේ කෑම රුචි වළක්වා ගැනීමට මේ වැදගත්. ඒ වගේම ඔබ දන්නවා මේ වයස්ගත වීම සමගම මානසික ගැටලු ගණනාවකට මුහුණ පාන්න සිදු වෙනවා. විශේෂයෙන්ම අපගේ මනසේ තියෙන සතුට අඩු නම් කෑම ප්‍රිය අඩු වීමට පුළුවන්. ඒ වගේම ඔබ දකින තවත් කාරණයක් තමයි ගොඩක් අය වයස්ගත වීම සමග බර අඩු වීමට ලක් වෙනවා. ඒ වගේ මේ වයස්ගත වීමේදී බර අඩු වීමට ලක් වීම සාමාන්‍ය දෙයක් කියලා අපිට සලකන්න අමාරුයි. මේ බර අඩු වීමට ලක් වීම කෑම අඩුවෙන් ගන්නා නිසා වෙන්නත් පුළුවන්. මොකද මීට වඩා වෙනත් රෝගී තත්ත්වයක් නිසා බර අඩු වීම ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ ශරීරයේ බර පහුගිය මාස 6 ඇතුළත 105කින් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා මේට අවශ්‍ය පරීක්ෂණ සිදු කර ගැනීම තුළින් මේකේ හේතුව හොයා ගන්නට පුළුවන්. බර අඩුවීමට ඇතිවන හේතු කාරණා සලකා බැලීමේදී ඔබ දන්නවා සමහර විට මේ ආහාර නිසි පරිදි ලබා නොගැනීම නිසා වෙන්න පුළුවන්. ඒ වගේම මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන දියවැඩියාව වැඩි රෝගී තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. තයිරොයිඩ් මේ අධික්‍රියාකාරීත්වය වෙන රෝගී තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම පිළිකා රෝගයක් නිසා වුණත් බර අඩුවීම කියන දේ මුල්ම ලක්ෂණ විදියට එන්නට පුළුවන්. ඒ වගේම මේ වගේ බර අඩු වෙන පුද්ගලයෙක් ඔබ දකිනවා එන්නෙම දුර්වලතාවයට පත් වෙනවා. අපි මේකට කියනවා දුබලතාවය නැත්නම් ෆ්‍රේල්ටි කියන එකත් අද අපි රෝගී තත්ත්වයක් විදිහට අඳුනාගෙන තියෙනවා. මේ දුබලතාවයට ලක් වෙන අය නිතර ආසාදනකට ලක්වීම සහ ඉක්මනින් විපත් වීමට ඇති ප්‍රවණතාවයක් වැඩි. එම නිසා බර අඩුවීම අපි සුළුවට සැලකිය යුතු නැහැ. ඉතින් ගෙදරදී මේ වගේ ආහාර අරුචිය තියෙන කෙනෙක්ගේ ආහාර රුචිය වැඩි කර ගැනීමට මොනවද සිදු කරන්න පුළුවන් දේවල්? විශේෂයෙන්ම ආහාර ගන්නකොට ඉක්මනට බඩ පිරෙනවා නම් අපි ඔවුන්ට උපදෙස් දෙනවා මේ කුඩා ආහාර ප්‍රමාණයක් මේ දවසට වැඩි වේල් ගණනක් ගැනීම තුළින් ඔවුන්ගේ පෝෂණය වැඩි කරගන්න විදියට. ඒ වගේම ගන්න කුඩා ආහාර ප්‍රමාණයේ කැලරි ප්‍රමාණය වැඩි කර ගැනීමට අපිට තෙල් ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. නැත්නම් ඇට වර්ග වගේ මේ රටකජු වගේ දේවල් එකතු කරන්න පුළුවන්. මේ වගේ උපක්‍රම වලින් අපි ගන්නා සුළු ආහාර ප්‍රමාණය කැලරි ප්‍රමාණය වැඩි කර ගැනීම තුළින් බර අඩුවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ වයස්ගත වීමත් සමග අපිට සංවේදන දැනෙනවා අඩුයි. ඒ නිසා වැඩිපුර රස කාරක ටිකක් එකතු කරගන්න එක, වැඩිපුර සුවඳ ද්‍රව්‍ය එකතු කරගන්න එක, සමහර විට කෑම පිටි වැඩි කර ගැනීමට මේ ගෙදරදී භාවිතා කරගන්න පුළුවන් ක්‍රම. ඒ වගේම මේ පවුලේ එකට වාඩි වී ආහාර ලබා ගැනීම කෑම රුචිය වැඩි කර ගැනීමට ඉතා හොඳ පිළියමක්. ඒ නිසා කවුරුත් එකට එකතු වෙලා මේ ආහාර ගන්න පුළුවන් නම් කෑම රුචිය වැඩි කර ගන්නට පුළුවන්. මේ ආකාරයට බර අඩුවීමක් ඔබ දකිනවා නම් ඔබගේ ඖෂධ වට්ටෝරුව මේ පරීක්ෂා කරගෙන මේ කටේ කෙලගතිය අඩු වෙන ඖෂධ තිබෙනවා නම් නැත්නම් ඔබගේ කටට අමුතු රසයක් ගෙන ඖෂධ තිබෙනවද කියලා පරීක්ෂා කරගෙන ඒ සඳහා අවශ්‍ය බෙහෙත් වෙනස් කර ගැනීමත් මෙහිදී ඉතා වැදගත් කාරණයක් විදිහට දක්වන්නට පුළුවන්. මේ ආකාරයට වයස්ගත වීමේදී ඇතිවන කෑම අරුචිය සහ බර අඩුවීම සාමාන්‍ය දෙයක් විදිහට නොසලකා මේ සඳහා සුදුසු පිළියම් ගැනීම මගින් ඔබට සුවබර වයස්ගත දිවියක් ගත කරගන්න පුළුවන් වෙනවා.